හෙලෝ නෝනේ. ඔව්. අනේ ඔව් මොකද්ද? කොණ්ඩේ නැද්ද? අනේ කොණ්ඩේ නැත්තම් කොණ්ඩ කැවුම් නැතුව තට්ට කැවුම් හදන්න. ඔව් මම මේ ඔෆිස් එකේ හිර වෙලා ඉන්නේ ෆයිල් එකක් හොයන ගමන් ඉන්නේ. ඒක නිසා කොණ්ඩේ ගැනවත් තට්ට ගැනවත් මට හිතන්න වෙලාවක් නැහැ. ඔව් ඒක නිසා කොණ්ඩේ නැත්තම් තට්ට කැවුම් හදන්න මේ ෆයිල් එක හොයාගන්න බැරිුණොත් ලොක් ඇවිල්ලා මගේ කොණ්ඩේ බූ ගන්නවා. එතකොට මටත් තියෙන තට්ටයක්. ප්ලීස්. හෙලෝ ඔව් මේ අර ප්‍රියා කියන මිනිස්සයාගේ මේ වැඩ කරන ෆෝන් නම්බරයක් තියෙනවද? බලනකො දැන් මෙතන මේ ෆයිල් එකක් තියලා තියෙන තැන නෑනේ ඔය මේ ෆයිල් එක. බලන්න මේ අවුරුදු දවසේ මම මේ ඔෆිස් එකට වෙලා මෙතන මේ ෆයිල් හොයන්න එපා. ඈ බලන්න කිසිම වක්කීමක් නෑනේ. ඒ මිනිස්සයාගේ ගෙදර වැඩ කරන ෆෝන් නම්බරයක් තියෙනවද? ෆෝන් නම්බරයක් නම් නෑ සර්. ඇඩ්‍රස් එක තියනවද දෙන්නද? ඇඩ්‍රස් එක දෙනවා. ඉක්මනට. මට උන්නේ ගවන්න යන්න ඕන අවුරුද්ද. Mali ya, Mang. ¿Qué corazón gastó? කිසිම වකීමක් නැති මිනිස්සු ඈ රස්සාව කරලා නිවාඩු ගියාම මුන් හිතන්නේ ආයි රස්සාවක් නැහැ කියලා. අපි එන්න ඕනේ ගෙවල් හොයාගෙන. වාට අමෙති අද ෆයිල් එක හොයාගෙන මම මේ වෙලාව මස් කළා දානවා. අන්න බොස් එනවා. මං කිව්වනේ ඔයාලට ෆෝන් එක ඔෆ් කරන්න එපා කියලා. මේ යකා වෙහිලා එන්නේ. නෑ ඔය මේ දවස්වල රස්නෙට. බොස් කොහොමද ප්‍රියා? මොකද බොස් හදිසියෙම මේ පැත්තේ? නෑ. කිසිම හදිසියක් නෑ. මම තීරණය කරා මේ අවුරුද්දේ අපේ සේවකයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ සතුටෙන්ද ඉන්න කියලා පොඩ්ඩක් බලන්න. සතුටෙන් ඉන්නව නේද? ඔව්. අපි සතුටෙන් ඉන්නේ බොස්නේ. අනේ හොඳයි. එහෙනම් මං ගිහින් එන්න. මේ අර ෆයිල් එක තිබ්බේ කොහෙද ප්‍රියා? ඒක බොස් මං ඉවර කරලා මගේ කබඩ් එකේ දාලා ආවනේ. හරි. ඒක මං ගන්න. මොකද අනේ උනේ? ඇයි මැනික අපි මේ පාර එළියට ගෑවේ මල්ටිලැක් මල්ටි ප්‍රොටෙක්ටනේ. එළියේ රත් වෙලා එන ඕන කෙනෙක් ඇතුළට එනකොට කූල් වෙලා යනවා. මල්ටි ප්‍රොටෙක්ටර් නිසා ජොබ් එකත් ප්‍රොටෙක්ට් වුණා. හිරු රශ්මියෙන් තීන් තිරිතලීම් හා අවපැහැගෙන්මින් වළක්වන බිත්ති වැස්සෙන් ආරක්ෂා කර ජල කාන්දුව හා තෙතමනය වළක්වන පිටත උෂ්ණත්වයට වඩා නිවස තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් අඩු කරන තීන්ත ඉතිහාසයේ අති දැවැන්තම සොයා ගැනීම මල්ටිලැක් මල්ටි ප්‍රොටෙක්ටර් 3-in-1 ගෙදරටත් ඔබටත් බලගතුම ආරක්ෂාව. ෆයිල් එක තියෙන තැන අහගෙන මූ අස් කරන්නේ මම ආවේ. මොකද්ද මට උනේ? හොඳ දෙකක් කතා කරන්න. තහම. ඇයි බොස්? සුබලුතරුද්දක් වේවා කියන්න බැරි වුණානේ. සුබලුතරුද්දක් වේවා. එසේම වේවා.